අද පාඩම තමයි අවකලනයේ භාවිත දෙවන කොටස. එතකොට අද පාඩමෙන් මං කරන්නේ ප්‍රායෝගික ගැටලුවක් කොහොමද අවකලනයෙන් විසඳන්නේ කියලා. හරි අපි එහෙනම් මේක අද හදන්න ඉන්න ගානෙන්ම පැහැදිලි කරගමු කොහොමද මේක වෙන්නේ කියලා. හරි අපිට ගානක් දීලා තියෙනවා. මම මේක සිංහලෙන් කිව්වොත් හිතන්න ඔයාලට ඉඩමක් දීලා තියෙනවා. ඉඩම එක පැත්තකින් ගඟට මායිම් වෙනවා. ඒ වගේම ඔයාලට මීටර් 600ක් දිග වැටක් දීලා කියනවා. වැඩිම වර්ගඵලයක් එන විදිහට මෙන්න මේ ඉඩම අල්ලගන්න කියලා. ඒ කියන්නේ එතකොට අපි ගඟ පැත්තට වැට බඳින්න ඕනේ නැහැ. අනිත් පැති තුනට වැට බඳින්න ඕන. එතකොට ඒ වැට බැඳින්නත් ඕන අපිට වැඩිම වර්ගඵලයක් ඉඩමේ අහු වෙන විදිහට. එතකොට මේ වගේ ගණන් තමයි අවකලනයේ භාවිතවල දෙවෙනි වර්ග විදිහට එන්නේ. පළවෙනි වර්ගය අපි මීට කලින් කරා අවකලන ප්‍රස්ථාර. එතකොට මේක තමයි දෙවෙනි භාවිතය. එතකොට මේ වගේ ගානකදී අපිට ඕන අපිට මේක කියලා තියෙන්නේ වර්ගඵලයේ උපරිම වෙන වර්ගඵලය හොයන්න කියන. එතකොට අපි වර්ගඵලයේ සමීකරණයක් ලියලා ඒක තමයි අවකලනය කරන්න ඕන. හැබැයි මේ වගේ ගානකදී අපිට තව දත්තයක් දෙනවා xy අතර. ඒ කියන්නේ අපි ගන්න විචල්‍යයන් දෙක අතර xy කියලා ගත්තොත් මෙතන මම y කියලා අරන් තියෙන්නේ වත්තේ පළල. ඒ වගේම x කියලා අරන් තියෙන්නේ වත්තේ දිග. අපිට කියනවනේ ඍජුකෝණාස්ත්‍රාකාර වත්තක් කියලා. ඒ නිසා අපිට ගානේ දෙනවා XY අතර සම්බන්ධයක් ගොඩනගා ගන්න මොකක් හරි දත්තයක්. ඒක තමයි මේ දීලා තියෙන්නේ. ඒ කියන්නේ වැටේ දිග මීටර් 600යි කියලා. ඒ කියන්නේ x ධන 2y සමානයි 600යි. ඒ වගේම අපිට ඊට පස්සේ මේකෙන් අපිට ලියාගත්ත හැකිනේ ත්‍රිකෝණාශ්‍රයක වර්ගඵලයේ සමීකරණය. අපිට එතකොට මුලින්ම ඕන ඔන්න ඔය සමීකරණ දෙකක් මේ වගේ ගණන් විසඳන්න. එතකොට අපි මේ සමීකරණ දෙක ලියාගමු මුලින්ම. පළවෙනි එක අපිට ගානේ කියලා තිබ්බනේ වැටේ දිග මීටර් 600යි කියලා. එතකොට වැටේ දිගට අහු වෙනවා මෙන්න මේ y ඒව දෙකක්. 2y සහ x එක. ඒ කියන්නේ 2y ධන x සමානයි 600යි. ඒක තමයි අපේ පළවෙනි සමීකරණය. ඒක මම ලිව්වොත් 2y ධන x සමානයි 600යි. ඊට පස්සේ මම කරන්නේ මේකෙන්ම මොකක් හරි එකක් උක්ත කරගන්නවා. මම මේකෙදි x උක්ත කරන්න ලේසියිද කෙලින්ම x උක්ත කරගන්නම්. x සමානයි 600 ඍණ 2y. ඊට පස්සේ මම මේක නම් කරගන්නවා 1 කියලා. ඊට පස්සේ ගානේ අපිට කියනවා find the maximum area. ඒ කියන්නේ උපරිම වෙන වර්ගඵලය තමයි අපි හොයන්න ඕනේ. එතකොට අපිට මේකෙන් වර්ගඵලයේ සමීකරණයක් ලියුව හැකි. මේකේ වර්ගඵලය එන්නේ දිග වැඩි කිරීම පළල. ඒ කියන්නේ xy. ඒක මම ලිව්වොත් a සමානයි xy. එතකොට මේක තමයි දෙවෙනි සමීකරණය. දැන් මේක අපි අවකලනය කරන්න ඕන. අපෙන් අහලා තියෙන්නේ උපරිම වර්ගඵලයන එකනේ. ඒ කියන්නේ වර්ගඵලයේ තියෙන සමීකරණය තමයි අපි අවකලනය කරන්න ඕනේ. ඒ කියන්නේ a සමානයි xy. මෙතනදී අපිට එකපාර අවකලනය කරන්න බෑ. මොකද xy කියන්නේ දෙකම විචල්‍යයන්. ඒ කියන්නේ දෙකම වේරියබල්. එතකොට අපිට වේරියබල් එකක් තමයි අවකලනය කරන්න පුළුවන්. ඒ නිසා අපි මේක x හෝ y වලින් එක පදයක් අයින් කරගන්නවා. ඒකට තමයි මේ අපි පළවෙනි සමීකරණය යොදාගන්නේ. දැන් අපි මෙතන උක්ත කරලා තියෙනවානේ x. ඒ හින්දා මෙතන x වෙනුවට මම මෙන්න මේ 600 ඍණ 2y කියන එක දාගන්නවා. a සමානයි 600 ඍණ 2y වතාවක් y. ඊට පස්සේ මම මේක වැඩි කරලාම ලිව්වොත් 600යි y ඍණ 2y වර්ග එනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේක කෙලින්ම දැන් වේරියබල් එක ඒ කියන්නේ විචල්්‍ය y නේ. ඒ නිසා y විශේෂයෙන් අවකලනය කරන්න තියෙන්නේ. dA/dy. මේක අවකලනය කරොත් අපිට එනවා 600යි y අවකලනය කරපුවාම 600යි ඍණ 2y වර්ගය අවකලනය කරපුවාම අපිට එනවා 2 4යි y එක. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ dA/dy එක බිඳුවට සමාන කරනවා. අපි ඊළඟ එකෙන් ඒක කරමු. dy සමානයි බිඳුවේදී අපිට ආවේ 600 ඍණ 4y සමානයි බිඳුව. 600 ඍණ 4y සමානයි බිඳුවයි. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේක සුළු කරලා y හොයාගන්න එක. එතකොට මම කෙලින්ම y සමානයි කියලා ලිව්වොත් y සමානයි 600 බෙදීම 4යි. 600 බෙදීම 4යි. 600 4ට බෙදුවොත් අපිට එනවා 150යි කියලා.
අපිට දැන් වයිවලට උත්තරයක් ආව 150යි කියලා. හැබැයි අපි දන්නේ නැහැ මේක වර්ගඵලයේ උපරිම වෙන වයිවලගේද අවම වෙන වයිවලගේද කියලා. ඒක හොයන්න අපි කරන්නේ දෙවෙනි අවකල සංගුණකේ ගන්නවා. මෙන්න මේක dA/dy ආය පාරක් අවකලනය කරනවා. එතකොට ඒක මම ආය පාරක් අවකලනය කරොත් d වර්ග a/dy වර්ග සමාන වෙන්නේ අපිට තිබ්බේ 600 ඍණ 4y. එතකොට 6 නියත ඒක අවකලනය බිඳුවයි. බිඳුව ඍණ 4y ගේ අවකලනය ඍණ 4යි. එතකොට මේකේ උත්තරේ වෙන්නේ ඍණ 4යි. එතකොට මම කලින් කියලා දීලා තියෙනවා මෙන්න මේ වගේ ඉස්සරහට ඍණ ලකුණක් ආවොත්, ඒ කියන්නේ ඍණ බිඳුවට අඩු සංඛ්‍යාවක් ආවොත් ඒකට තියෙන්නේ උපරිමයක්. ඒ කියන්නේ ප්‍රස්ථාරය ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා ඔන්න ඔහොම උපරිමයකට ඇවිල්ලා හැරෙනවා. ඒ කියන්නේ දැන් අපි දන්නවා මේ 150යි කියලා අපිට ආවේ උපරිම අගයක්. ඒ කියන්නේ වර්ගඵලයේ උපරිම වෙන y ගේ අගය තමයි ආවේ. ඊට පස්සේ දැන් අපි x හොයාගන්නත් එපා. x හොයාගන්නේ අපි අර කලින් 1 කියලා ගත්තු සමීකරණයට සමීකරණේ y තියන තැනට මෙන්න මේ 150 ආදේශ කරනවා. මෙන්න මේ තියෙන්නේ x සමානයි 600 ඍණ 2y. මේකට කෙලින්ම 150 ආදේශ කරන්නයි තියෙන්නේ. එතකොට මම ඒක ලිව්වොත් x සමානයි 600 ඍණ 2යි y වෙනුවට මම ලියනවා 150. එතකොට මේක සුළු කරොත් 600 ඍණ 2 150 කියන්නේ 300යි. එතකොට 600න් 300ක් ගියාම උත්තරේ 300යි. එතකොට මේක මීටර්, මේකත් මීටර්. එතකොට අපි දැන් දන්නවා වත්තේ දිග සහ පළල. ඒ කියන්නේ උපරිම වෙන දිග සහ පළල අපි දන්නවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ දැන් අපෙන් අහනවනේ උපරිම වෙන දිග සහ පළල විතරක් නෙමෙයි ගානේ අහන්නේ. අපිට හොයන්න කියලා තියෙනවා උපරිම වර්ගඵලයත්. එතකොට අපිට වර්ගඵලයට අපි සමීකරණයක් කලින් ගත්තානේ. ඒක සමානයි xy. ඒකට කෙලින්ම මේ දෙක ආදේශ කරන්නයි තියෙන්නේ. එතකොට ඒක මං කරොත් a සමානයි xy නේ. xy. එතකොට x වලට අපිට ආවේ 300 වතාවක් 150. 300 වතාවක් 150. එතකොට මේක සුළු කරොත් අපිට උත්තරේ එනවා 45.3ක් වර්ග මීටර්. එතකොට මේක තමා අපේ උත්තරේ. ඉතින් අද පාඩමෙන් මං කතා කරන්න බලාපොරොත්තුනේ ওই ටික තමා. ඉතින් මේ වගේ තව මේ විදිහට වෙනස් කර ගැටලු ඕන තරම් දෙන්න පුළුවන්. වැදගත්ම දේ තමා ගානේ අනිවාර්යෙන් අපිට දත්තයක් දෙනවා සමීකරණ දෙකක් ගොඩනගා ගන්න. එකක් අපි අවකලනය කරන්න ඕන සමීකරණය සහ ඒ දෙක අතර, ඒ කියන්නේ විචල්‍යයන් දෙක අතර සම්බන්ධතාවයක් ගොඩනගෙන තව මොකක් හරි දත්තයක් දෙනවා. ඒකෙන් අපි එක විචල්‍යයක් උක්ත කරගන්න ඕන සහ ඒක අපි අවකලනය කරන්න ඕන සමීකරණයට ආදේශ කරගන්න ඕන. ඊට පස්සේ තියෙන්නේ කෙලින්ම අර කලින් අවකල ප්‍රස්ථාරවල වගේම ගාන හදන් යන්න තමයි තියෙන්නේ. ඉතින් මං හිතනවා අද පාඩම වලට තේරෙන්නේ නැති කියලා. ඉතින් මේ පාඩම වලට වැදගත් වුණා නම් අනිවාර්යෙන්ම අපිව subscribe කරන්න. ඒ වගේම ඔයාලා ඉංජිනේරින් කරන හෝ කරන්න බලාපොරොත්තු වෙන ශිෂ්‍යයෙක් නම් අපේ channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. මොකද ඔයාලට ගොඩක් වැදගත් වෙන වීඩියෝස් අපි මේ channel එකේ කතා කරලා තියෙනවා සහ ඉස්සරහට කතා කරනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.